කතරගම දෙවියන් සැලකෙන්නේ මහත් බලසම්පන්න දෙවිවරයෙකු ලෙසයි. කතරගම පුදබිම ඔක්කම්පිටිය මහවනය මෙන්ම කැබිලිත්තද කතරගම දෙවියන් වැඩ සිටින ස්ථාන ලෙස හඳුන්වනු ලබනවා. මේ අතරින් කැබිලිත්ත මහත් බලසම්පන්න ස්ථානයක් ලෙස සැලකෙන්නේ එහි ඇති බව කියන විශ්මිත බලය හේතුවෙනුයි. යාල වනෝද්‍යානය තුල පිහිටා ඇති සියඹලාව හෙවත් කැබිලිත්ත දේවාලය අතීතයේදී හඳුන්වා තිබුණේ දෙවියන්ගේ කැලය ලෙස බව කියවෙනවා. ඊට හේතු වන්නේ අතීතයේ කතරගම දේවාලය කොල්ල කෑමට ආක්‍රමණිකයන් පිරිසක් පැමිණි අවස්ථාවේදී කැබිලිත්තේ රාළ නැමැති කපු මහතුකු දෙවියන්ගේ වස්තුව රැගෙන වෙත් කැබිලිත්තේ ඇති සියඹලා ගසේ එම වස්තුව සංගවා තිබීමයි. අඩි 7ක් පමණ වන මෙම සියඹලා ගස වටා රෝස ගස් කොළන් රසක් ඇති අතර අඩි 12ක් පමණ රවුමක් මැදයි මෙම සියඹලා ගස පිහිටා ඇත්තේ. අවට ගස්වල කිසිදු කොළයක් මෙම භූමියට නොවැටෙන අතර වන සතුන් බහුල ලෙස එහි ගැවසුනද එහි දැඩි නිහඬතාවයක් පවතින්නේ විශ්මයජනක ලෙසයි. මෙසේ කැබිලිත්තේ සැරිසරන වන සතුන් අතරින් කැබිලිත්ත සුරකින බව කියන විශ්මයජනක සත්වයෙකු ලෙසයි මද්දු නමින් හඳුන්වන වන අලියා හඳුන්වන්නේ. දිනපතා අවස්ථා කිහිපයකදීම කැබිලිත්ත පුදබිම වෙත පැමිණෙන මෙම හස්තියා එහි අවට පරිසරයේ සිදුවන්නේ කවරක්දැයි දැඩි විමසිල්ලෙන් පසුවන බවයි කපු මහතුන් පවසන්නේ. කැබිලිත්ත පුදබිමේදී එම ස්ථානයට නොගැලපෙන අයුරින් හැසිරෙන පුද්ගලයන් හඹා යාමටද මෙම මද්දු නැමැති වන අලියා පෙළඹුණද නිසි පරිදි එම භූමියේ හැසිරෙන කිසිවෙකුටත් එම සත්වයාගෙන් හිරිහැරයක් නොවන බවයි ප්‍රකාශ වන්නේ. දෙගු කලකපටන් කැබිලිත්ත පුදබිමට පැමිණෙන මෙම හස්තියා එම භූමියේදී බැතිමතුන් විසින් බිඳ දමන පොල් කෑමට දැඩි කැමැත්තක් දක්වන අතර කිසිවෙකුට අවහිරයක් නොවන පරිදි බැතිමතුන් අතරින්ද ගමන් කරන්නේ හීලෑ හස්තියකු ආකාරයට බවයි ප්‍රකාශ වන්නේ. කැබිලිත්ත පුදබිමේ ගස්වැල් පවා සුරකින මෙම හස්තියා පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳ පවා දැඩි අවධානයකින් පසුවන බව ප්‍රකාශ වනවා. කලබලකාරී හස්තියකු නොවනද ඇතැම් විට ඇතැම් පිරිස් එලවා දමන මද්දු එම පිරිස් කැබිලිත්තට නොගැලපෙන තැනැත්තන් ලෙස හඳුනා ගන්නා බවද කපු මහතුන් සඳහන් කරනවා. මත්පැන් පානය කර සිටින්නන් නොසුදුසු ඇඳුම් ඇඳ එහි පැමිණෙන්නන් සහ ගස්වැල් වලට හානි කරන පුද්ගලයන් එවන් සිද්ධීන් වලට මුහුණ පා ඇති බවයි අනාවරණය දැක්වෙන්නේ. පුද බිම වෙත පැමිණි අවස්ථාවල බැතිමතුන් අතින් ආහාර ලබා ගැනීමට මෙන්ම දේවාල බිමේ ඇති පූජා ආහාර අනුභවයටද දැඩි කැමැත්තක් දක්වන මද්දු කැබිලිත්ත සුරකින බව කියන කැබිලිත්ත රාළ නම් ප්‍රාදේශීය දෙවියාගේ නියෝජිතයෙකු ලෙසයි බැතිමතුන් හඳුන්වන්නේ. කතරගම දෙවල ඕලන්ද ජාතිකයන් විසින් කොල්ල කෑමට තැත් කළ අවස්ථාවේ එම වස්තුව කැබිලිත්තේ සංගවා ඕලන්ද ජාතිකයන් සමග සටන් කර මියගිය කැබිලිත්තේ රාළ කතරගම දෙවියන්ගේ අනින් කැබිලිත්ත සුරකින බවටයි විශ්වාසයක් පවතින්නේ. අද වන විට කැබිලිත්තට මෙන්ම මද්දු හස්තියා නිදැල්ලේ ගැවසෙන යාල ජාතික වනෝද්‍යානයට අයත් අංක 3 කලාපයේ පිහිටි කැබිලිත්තට ගමන් කළ හැකි මාර්ග 3ක් පවතිනවා. යාල ජාතික වනෝද්‍යානයෙන් පැමිණ අංක 2 කලාපයේ ඔස්සේ මැණික් ගඟ සහ කුඹුක්කන් ඔය තරණය කර කුමන ජාතික වනෝද්‍යානයේ ඔස්සේද ගල්ගේ මාර්ගයෙන් සහ කොටියාගල ඔස්සේද කැබිලිත්තට ළඟා විය හැකි. මෙය කිසිසේත්ම පහසු ගමනක් නොවන අතර එහි ගමන් කිරීමට කාන්තාවන්ට අවසර ලැබෙන්නේ නැහැ. එය දේව නියමයක් ලෙස අතීතයේ සිට සැලකෙන අතර එම නියමය නොතකා ගමන් කළ කාන්තාවන්ද මද්දු නම් හස්තියා විසින් හඹා ගිය අවස්ථා පවතිනවා. එසේම පසුගිය සමයේ අමාත්‍යවරයෙකුගේ බිරිඳක්ද මෙම නියමය නොතකා කැබිලිත්තට ගමන් කර තිබූ අතර ඇය දිනක් පුරා කැබිලිත්ත වනාන්තරයේ අතරමංව සිටි බවයි ප්‍රකට කරුණක් වන්නේ. කෙසේ වෙතත් අද වන විට බොහෝ දෙනා කැබිලිත්තට පැමිණ එහි පරිසරය විනාශ කිරීමට කටයුතු කරන බව කියවෙන අතර මද්දු හස්තියා එම පිරිස් වැළැක්වීමට හුදෙකලා සටනක යෙදෙන බවයි කියවෙන්නේ. ඒ අනුව ඇතැම් මිනිසුන්ටත් වඩා කැබිලිත්තට ආදරය කරන විශ්මිත සත්වයෙකු ලෙසයි මද්දු නැමැති හස්තියා සැලකෙන්නේ.